කියෝරා අයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් නේද? සුපුරුදු සෙනෙහසින් අදත් ආරාධනා කරනවා මගේ බ්ලොග් එකත් එක්ක රැඳී සිටින්න කියලා. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අද වීඩියෝ එක බලන ගමන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අද ඔක්තෝබර් මාසේ 2 වෙනිදා තවත් ලස්සන දවසක ආරම්භයට තමයි අපේ මේ සූදානම. අද අපි අපේ අලුත් නිවහනේ පදිංචියට යන දිනයයි. අද සතියේ වැඩ දිනක්. ඒ නිසා අප පවුලේ සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මේ දවස අපි ගත කළේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ මේ දකින්නේ අප සුබ මොහොතට අපගේ නව නිවහනට ගොඩවදින ආකාරයයි. අපේ ජීවිතයේ තවත් ලස්සන දවසක ලස්සන මතකයන් ඔබත් සමග බෙදා ගන්නට මම බලාපොරොත්තු වන අතරම ඔබ සැමට මාත් සමග රැඳී සිටින්නට කියලා ආරාධනා කරනවා. අපගේ මාතෘ භූමියෙන් සැතපුම් දහස් ගණනක දුරු රටක අප ජීවත් වුවද අපගේ සම්ප්‍රදායන් අපට කිසිසේත්ම අමතක කළ නොහැකි. ඉතින් මෙම නවසීලාන්තයේදී අපගේ නව නිවහනට ගොඩවැදීමේදී එම සම්ප්‍රදායන් අපට හැකි අයුරින් ඉටු කිරීමට අප උත්සාහ කළ අතර එය අපගේ දරුවන්ට ඔවුන්ගේ ශ්‍රී ලාංකීය තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් ලැබීමට එය මහඟු අවස්ථාවක් වූයේ යැයි අප විශ්වාස කරනවා. නවසීලන්තයේ නිවසක් මිලදී ගැනීම යනු ලෙහෙසියෙන් ළඟා කරගත හැකි ඩ්‍රීම් එකක් නෙවෙයි. නවසීලන්තයට පැමිණෙන අප සමගී සිහිනය වන්නේ අපටම කියා නිවසක් මිලදී ගැනීමයි. අපගේ නව නිවසේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කළ ආකාරයයි ඔබ මේ දකින්නේ. ඔබ මේ දකින්නේ සුබ මොහොතට අනුව ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය අප විසින් සිදු කළ ආකාරයයි. නවසීලන්තයේදී අපි නිවසක් මිලදී ගත්තයින් පසුව එම නිවසට අදාළව කවුන්සිල් එක විසින් තීරණය කරනු ලබන රේට් එකක් අපි කවුන්සිල් එකට ගෙවන්නට අපිට සිද්ධ වෙනවා. එම රේට් එක අපිට වාර්ෂිකව හෝ ක්වාටර් පදනම යටතේ අපිට ගෙවන්නට හැකියාව ලැබෙනවා. අපගේ නව නිවස පිහිටලා තිබෙන මෙම බක්ලන් බීච් එකේ මෙම ප්‍රදේශයේ නේබර්හුඩ් එක ගත්තොත් හරිම සාමකාමී නේබර්හුඩ් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන්ම චයිනීස් පුද්ගලයන් තමයි ජීවත් වන්නේ. මේ අවස්ථාව වන විටත් අපේ හවුස් එක කිසිදු බඩුවක් අපි ගෙනල්ලා තිබුණේ නැහැ. එම්ටි හවුස් එකක් විදිහට තමයි තාමත් තියෙන්නේ. මොකද අපි බඩු පරණ නිවසේ සිට අලුත් නිවසට ගෙනීම සඳහා මූවස්ලට තමයි බාර දීලා තිබුණේ සහ ඕනට අපි ලබා දීලා තිබුණේ හවස් වරුවේ කටයුත්ත සඳහා. අපගේ පරණ නිවසේ තිබුණු බඩු මූවස්ලා ලවා අපි මේ ආකාරයටයි අපේ නව නිවස වෙත රැගෙන ඒමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. මෙම මූවස්ලා ඉතාමත්ම සුරක්ෂිතව ආරක්ෂාකාරී ලෙස අපගේ සියලු භාණ්ඩ නව නිවස වෙත රැගෙන එනු ලැබුවා. අපි අපගේ නව නිවහනේ බ්ලයින්ඩ් සහ කර්ටන් දාන්න කම්පැනි එකකට බාර දුන්නා. මේ ඔවුන් එම කාර්යය සිදු කරන ආකාරයයි.
ඇත්තටම ඔවුනුත් ඔවුන්ගේ කාර්ය ඉතාමත්ම හොඳින් සිදු කළා. ඒ වගේම තමයි පොරොන්දු වෙච්ච ආකාරයට පොරොන්දු වූ දිනේදී ඒ සියලු කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. අපිට අවශ්‍ය වුණා අපගේ ගාඩන් එකත් ලස්සනට පිළිවෙලට සකස් කරගන්න. ඉතින් ඔබ මේ දකින්නේ එය පියවරෙන් පියවර සිදුවන ආකාරයයි. ඔබට මතක ඇති අපේ ගේත් එක්කම වුඩන් පෙන්ස් එකක් තිබුණා. අපිට අවශ්‍ය වුණා එම කොටස ගලවා ඉවත් කරලා ඔබ මෙම දකින ප්‍රදේශය අපගේ වාහන පාක් කරන්න හැකි ලෙස සකස් කරගන්නට. අපගේ බැක්යාඩ් එකේ තිබූ තනකොළ අයින් කරලා මේ ආකාරයට තමයි අලුත් තනකොළ හිටවලා බැක්යාඩ් එක පිළිවෙලට සකස් කරනු ලැබුවේ. අපගේ කාර් පාක් එක කොයි ආකාරයකටද පිළිවෙලකට සකස් වුණේ කියලා අපි ස්ටෙප් බයි ස්ටෙප් බලමු. මෙතනදී මට පුංචි දෙයක් කියන්න ඕනේ. ඇත්තටම නවසීලන්තයේදී මම දැකපු දෙයක් තමයි අපි යම්කිසි කෙනෙකුට යම්කිසි කාර්යයක් කිරීමට බාර දුන්නාම ඔවුන් එය ඔවුන්ට පුළුවන් උපරිමයෙන්ම කරනු ලබනවා. මෙතනදී අපි අපේ බැක්යාඩ් එක ඒ වගේම කාර් පාක් එක පිළිවෙලකට සකස් කිරීමට බාර දුන්න මෙම කම්පැනි එකත් ඔවුන්ගේ කාර්ය ඉතාමත්ම හොඳින් ඉටු කරනු දක්නට ලැබුණා. ඔබ මේ දකින්නේ අපගේ සියලු වැඩ අවසන් වූ කාර් පාක් එකයි. අප මෙම නිවස මිලදී ගැනීමේදී මූලිකවම අවධානය යොමු කරපු කරුණ තමයි මේ ආකාරයේ ස්පේස් එකක් මේ ඉඩමේ තිබීම. එතනදී අපි කල්පනා කළා අපිට මේ ආකාරයට කාර් පාක් එකක් හදාගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට ලස්සන බැක්යාඩ් එකක් හදාගන්න පුළුවන් වීම. මෙන්න මේ කරුණ අපිට මෙම නිවස මිලදී ගැනීමේදී මූලික වශයෙන්ම අපි අවධානය යොමු කරපු දෙයක්. අපි කොහොමද අපගේ අලුත් නිවහනට අපගේ බඩු ටික සෙටප් කළේ කියලා මේ බ්ලොග් එකටම පුංචි කොටසක් එකතු කරන්නට මට හිතුණා. මේ වෙනකොටත් අපි 100%ම සෙටල් වෙලා තිබුණේ නැහැ. අපේ බොහොමයක් බඩු භාණ්ඩ මේ වෙනකොටත් ගරාජ් එකේ තමයි තිබුණේ. නමුත් අපිට අවශ්‍ය දේවල් අපි මේ වෙනකොට යම්තාක් දුරට සෙටප් කරගෙන තමයි තිබුණේ. ඉතින් ඔබ මේ දකින්නේ අපි යම්කිසි ආකාරයට අපේ සෙටප් එක හදාගෙන තිබෙන ආකාරයයි. මේ තියෙන්නේ අපේ ඩයිනින් ඒරියා එක සකස් වෙලා තිබෙන ආකාරය. ඔබට පෙනෙනවානේ තාම වෝල් ක්ලොක් එකක් තියෙන්නේ බිම. මේ තියෙන්නේ අපේ ලිවින් ඒරියා එක. ඒ වගේම අපි මෙතන ටීවී එකත් සෙටප් කරගත්තා. අපේ ලිවින් ඒරියා එකට බැක්යාඩ් එක පේන්නේ මෙන්න මේ ආකාරයටයි. ඒ වගේම අලුතින් සකස් කරන ලද තනකොළත් එක්ක බැක්යාඩ් එක හරිම ලස්සනට ලිවින් ඒරියා එකට පෙනෙනවා. මේ මං ආසම මල් වර්ගයක්. මේ මල් පාටින් තියෙනවා. ඒකට මම ආසම මේ පාටට. ඒ නිසා මං මගේ අලුත් නිවහනේ ලිවින් ඒරියා එකට මේ මල් වර්ගය ගෙනල්ලා තිබ්බා. පස්සේ දවසක හෝම් ටුවර් එකක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. නමුත් මට අද අවශ්‍ය වුණේ මේ බ්ලොග් එකට අපි කොහොමද අපේ සෙටප් එක හදාගත්තේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන්නේ අපේ මාස්ටර් බෙඩ්රූම් එක. අපි මාස්ටර් බෙඩ්රූම් එක මේ ආකාරයට තමයි සකස් කරගනු ලැබුවේ. මේ තියෙන්නේ මගේ දුවගේ කාමරේ. අපි හැම කාමරයකටම දාලා තියෙන්නේ queen size එකේ බෙඩ්. මේ ආකාරයට තමයි මේ කාමරේ සෙටප් එක හැදිලා තියෙන්නේ. ඊළඟට අපි යමු පුතාලගේ කාමරේට. ටිකක් මෙසි වෙන කාමරයක්. ඒ කාමරේ මේ විදිහට තමයි සෙටප් එක හැදිලා තියෙන්නේ. මේ ආකාරයට තමයි අපි අපේ ඩවුන්ස්ටෙයාර් එකත් අප්ස්ටෙයාර් එකත් සකස් කරගත්තේ. තව බඩු බොහොමයක් ගරාජ් එකේ තියෙනවා. පස්සේ ඒවා අපි ෆික්ස් කරගන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ මේ දකින්නේ අපගේ නිවසට ඇතුළු වීමට තිබෙන අපගේ අනිත් කුඩා ගේට්ටුව. ඒ වගේම තමයි අපි මෙම ස්ථානය තබලා තියෙන්නේ අපගේ බින්ස් ටික තියන්න. රෙඩ් කලර් සහ යෙලෝ කලර් විදිහට බින් දෙකක් තියෙනවා. අපි එම බින් දෙක මෙම ස්ථානය තමයි තබලා තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් ගාඩන් එක වටේ රවුමක් ගිහිල්ලා එමු. දැන් අපිට ස්ප්‍රින් එක නවසීලන්තයේ ඉන්න බොහෝ අය මේ ස්ප්‍රින් එක සම එකේදී වගා කටයුතු සිදු කරනවා. ඉතින් මමත් පුංචියට පොඩි පැල ටිකක් ගෙනල්ලා මේ විදියට හිටෙව්වා. අපි පස්සේ දවසක බලමු කොහොමද මේවායේ පළදාව ගන්න පුළුවන් වෙන්නේ කියලා. ස්ප්‍රින් එකේදී අපිට බොහෝ වෙලාවට මේ එළවලු සහ පළතුරු පැළ මිලදී ගැනීම සඳහා මෙහි බොහෝ ෂොප්ස් තියෙනවා. අපිට ඒවයින් අපිට අවශ්‍ය දේවල් මිලදී ගන්නට පුළුවන්. මට තියෙන පුංචි ඉඩේ හිටෙව්වා තක්කලි, මිරිස්, කැප්සිකම්, කේල්, බටු, කැරට්, බීට්රූට්. ඒ වගේම තමයි මගේ පරණ නිවසේ තිබුණා කොටුකොල. ඒ වගේම ඔයාලා මේ දකින ස්ට්‍රෝබරි. මේ කාලේ ස්ට්‍රෝබරි හොඳට හැදෙනවා. ස්ට්‍රෝබරි සීසන් එක. ඉතින් මේ බලන්නකො කොහොමද මගේ ස්ට්‍රෝබරි පැළ ටික කියලා. දවස ගානෙම කඩලා කන්න මට ස්ට්‍රෝබරි නම් මේ පැළ ටිකෙන් හම්බ වෙනවමයි. ඇත්තටම මට මේ ස්ට්‍රෝබරි පැළ ටික නම් හදන්න හිතුනේ මගේ පොඩි අය හරිම ආසයි ස්ට්‍රෝබරි කන්න. ඉතින් ඒ නිසාම තමයි මම මේ ස්ට්‍රෝබරි ටික හිටෙව්වේ. ඒ වගේම තමයි හරිම අමාරුයි මේ ස්ට්‍රෝබරි ටික පරිස්සම් කරන්න කුරුල්ලන්ගෙන්. ඒගොල්ලෝ දැක්කොත් අනිවාර්යයෙන්ම මේ ස්ට්‍රෝබරි නම් කඩාගෙන යනවාමයි. ඉතින් අදත් ව්ලොග් එක පුරාවටම මට අපගේ නව නිවසේ අප පදිංචි වූ ආකාරයත් ඒ වගේම අපි අපගේ සෙටප් එක කොයි විදිහටද හදාගත්තේ කියලත් මට ඔයාලත් එක්ක මේ ආකාරයට තොරතුරු ෂෙයා කරගන්න අවශ්‍ය වුණා. අපිට මේ සෙටප් එක හදා ගන්නට ඉතාමත්ම ලෙහෙසි වුණා. නවසීලන්තයේ ඉන්න අපගේ යහළු මිත්‍රාදීන් ඔවුන්ගේ රාජකාරී නිමවලා හවස් වරුවේ පැමිණිලා අපිට බොහෝසේ උදව් කරනු ලැබුවා. ඒ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් මාත් එක්ක රැඳී උන්නාට බොහෝමත්ම ස්තුතියි. අචිනීස් ඩයරි එක දිගටම රැඳී ඉන්න කැමති අය channel එක subscribe කරලා තියාගන්න. ආයිත් දවසක හම්බ වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.